අයිබෝන් සුපුන් අයිබන් සංජය සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින්. වෙන්න ඕනේ කොහොමද? එසේම වෙන්න ඕන. අපිව බලන කියන ඔක්කොටමත් සුපුන්ට අතුළු අපේ සෙට් එකටම අපිව අහන කට්ටියට බලන කට්ටියට සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ ඇත්තටම 2026 අවුරුද්ද මේ විදිහට පටන් ගන්නකොට මම හිතන්නේ අපේ 2025 අවුරුද්දේ අපි ප්‍රයිම් එක්සෝ පොඩ්කාස්ට් සීරීස් එක පටන් ගත්තා. අපි අලුත් වැඩක් පටන් ගත්තේ. ඔව් අලුත් වැඩක් පටන් ගත්තේ පොඩ්ඩක් ඉතින් වැඩ කාර්ය බහුලත්වයත් එක්ක හැල හැප්පීමුත් එක්කම අපිට පොඩ්ඩක් චුට්ටක් වැඩේ එහෙම හේවුණා. හැබැයි දැන් 2026 අවුරුද්ද නම් ඔන්න අපි සූදානම් සුපුරුදු විදිහට ඔයගොල්ලන්ට අලුත් විදිහට අලුත් වැඩ ටිකක් ගේන්න. බෑග්ග්‍රවුන්ඩ් එක බැලුවම පේන ඇති පොඩි වෙනසක්, පොඩි නෙමෙයි ලොකු වෙනසක්. අපි ඉතින් අපිට කරන්න පුළුවන් මට්ටමින් අපි ඔයගොල්ලන්ට වෙනසක් එක්ක 2026 අවුරුද්ද පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔව් අනිවාර්යෙන් සංජය කියන්න ඕන කාරණා තමයි මේ දැන් ඇත්තටම අපි මේක හුදෙකුත් අපේ විනෝදාස්වාදය සඳහා අපේ යාළුවන්ගේ ඉල්ලීම මේ සියලු දේවල් උඩ මේ පොඩ්කාස්ට් එක මේ විදිහට ඉස්සරහට කරගෙන යන්න අපි තීරණය කරා. විශේෂයෙන්ම මේ අපි බලාපොරොත්තු වෙනවා 2026 වර්ෂයේදී තවත් අලුත් සමාජිකයෝ කීප දෙනෙක් මේ වැඩේට එකතු කරගන්න. මම හිතන්නේ ඉස්සරහට අපිට ටිකක් වෙනස් විදිහේ කතා බහ රාශියකට බලා ගන්න පුළුවන් වෙයි. අපි වැඩේ පටන් ගත්තා. ස්ටාර්ට්අප් එක බලපු කට්ටිය ඉන්නවා, මගදී සෙට් වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් දැන් අපිට එනවා මොකද්ද උඹලා කරන්නේ දාන්නේ නැද්ද? අන්න රයිට්. ඔන්න අපි පටන් ගත්තා 26 හාහා පුරා කියලා මේ පළවෙනි එක. අපි පොඩ්ඩක් මතක් කරන් යන්නේ සුපුන් අපේ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්. ඔව් ඒක තමයි අපේ මේ ඇත්තට මේ අපි දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා බලන්න ආපහු. ඔයගොල්ලන්ට මිස් වෙච්ච කෑල්ලක් තියෙනවා මේක බලන්න. මොනවා හරි අපේ වෙන්න ඕන දෙයක් අලුත් දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ යෝජනා, චෝදනා ඒ සියල්ල කමෙන්ට් එකේ දාන්න. අපි අර කැලලත් කියමුනේ හැමදාම වගේ subscribe කරන්න අනිවාර්යයෙන් අපේ channel එක බලන්න ඔයගොල්ලෝ එකතු වෙන්න අපි දැන් දිගටම අපිට පුළුවන් විදිහට අපි ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්න බලන්න. ඔව් අනිවාර්යෙන් මොකද මේ කම්බිනේෂන් එක අපි අනිවාර්යෙන් සතියට එක අනිවාර්යෙන් එක වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම තව කම්බිනේෂන් කීපයක් අපි දැන් මේ වෙනකොට කතා කරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්කත් අපි මේ විදිහටම ඔයගොල්ලන්ට වීඩියෝ ටිකක් ගේනවා. විශේෂයෙන්ම අපි අර මේක ෆෝකස් වෙන්නේ සංජය මේ සෝෂල් අපි ඇත්තරම අපේ මේ අපි පටන් ගත්ත සීරියස් එකත් අපි ගියේ ආදි කාලේ කතා කියලා. ඔව් පළවෙනි ටික ආදි කාලේ කතා. ඒකට සෑහෙන කමෙන්ට්ස් තියෙනවා, ප්‍රතිචාර තියෙනවා. උඹලා කරපන් අපි බලනවා වගේ කෑලි අපිට කිව්වා. එතකොට බලන් ඉන්න කතාව කිව්වා. දැන් අහනවා කෝ ඉතුරු කෑලි ටික කෝ කියලා. ඒක සංජය මෙහෙම කතාවක් තියෙන දැන් අපි ගෙවපු අතීත කාලයේ ආදි කාලේ කතා කිව්වහම දැන් ඇත්තට මින ජෙනරේෂන් එකට ගොඩක් වෙලාවට මේ කියන්නේ ගොඩක් කට්ටියට හම්බෙච්ච නැති එක්ස්පීරියන්ස් ටිකක් අපිට හම්බුණා. ඉතින් ඒ ටික ෂෙයා කරගන්න තමයි අපි මේ ගොඩක් අපි අර මේ සෝෂල් කියලා කිව්වේ. සෝෂලි එක්ස්පීරියන්ස් ටික ෂෙයා කරගන්න මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒක මේ සමහර වෙලාවලදී වර්තමාන සිද්ධිත් එක්ක ලස්සනට මැච් වෙනවා. ඉතින් යන්නේ කාරණා ටික නිසා මම හිතන්නේ සංජය අපි 25 අවුරුද්ද ගැන අද පොඩ්ඩක් කෙටියෙන් කතා කරලා අපි 26 වැඩ ටික ගැනත් අපි පොඩි හැඳින්වීමක් කරමු අද දවසේ මේ පොඩ්කාස්ට් එකේ. මම හිතන්නේ 25 අවුරුද්ද කියන්නේ අපි රටටත් අපිටත් ටිකක් ලෝකයටත් ටිකක් වෙනස් එක්ස්පෙරිමන්ට් කරලා මිනිස්සු සමාජය සෝෂල් එකේ සෝෂල් මීඩියා පැත්ත ගොඩක් දේවල් කරලා ඒවැන් මිනිස්සු අත්දැකීම් අරගත්ත සහ විශේෂයෙන් අපේ ලංකාවේ දන්නවා නොයෙකුත් සිද්ධි දාමයක් සිදු වෙච්ච වසරක් තමයි 2025 කියන්නේ. ඔව් 25 කියන්නේ ඒක පොලිටිකල් ඇන්ඩ් සෝෂල් ඒ හැම දෙයකින්ම අවුරුද්දේ අන්තිම වෙනකොට වෙන්න පුළුවන් මේ ගොඩරිම තත්වයකට එන්න පුළුවන් අවුරුද්දක් වුණා. මම හිතන්නේ සමස්තයක් විදිහට ගත්තාම අවුරුද්ද 2025 අවුරුද්ද කියන්නේ රටට හොඳ අවුරුද්දක්. වර්ෂ අවසානයේදී ඔය ආපදා තත්ත්වත් එක්ක පොඩි වෙනස්කම් ටිකක් වුණාට ලොකු ආර්ථික බලපෑමක් සිද්ධ වුණා. නමුත් මම හිතන්නේ 2025 වර්ෂය ගත්තාම මේ සෝෂල් පොලිටිකල් මේ කියන කාරණා පැත්තෙන් යම්කිසි වෙනසක් වෙච්ච විශේෂයෙන් ඉකොනොමිකල්. ඔව් ඉකොනොමිකල් ඔව් ඇත්තටම සෑහෙන කෑල්ලක් කරගෙන යනවා රටේ මිනිස්සු විදියට. මිනිස්සු ඒකට අපේක්ෂා කරපු පැත්ත මොකද රජයක් වෙනස් වුණා. ඒකේ හොඳ පැති තියෙනවා, නරක පැති තියෙනවා. අපි ඉස්සරහට කෑල්ලෙන් කෑල්ල කතා කරමු. එතකොට මාර්තු වල වගේ ඒ කියන්නේ 2024 අවුරුද්දේ පටන් ගත්ත චේන්ජ් එක ඊට පස්සේ මාර්තු වෙනකොට තව වෙනසක් වෙලා රජය වෙනස් වෙලා එතකොට අපේ ටීචර් සියලුම දේවල් වල යම් හැලහැප්පීම් එක්ක ඉස්සරහට රට යන්න පටන් ගත්තා විතරයි. විශේෂයෙන් මතක් කරන්න ඕන සුපුන් ටූරිසම් එක පැත්ත එහෙම මේ අර තිබ්බ අපේ තිබ්බ ආර්ථික
ප්‍රශ්නත් එක්ක යම් ප්‍රමාණයකට වැටිලා තීච්ච එකේ සුබවාදී ලකුණු අපිට ඕ පෙන්වන්න නෑ ඇත්තටම මම හිතන්නේ මේ 2025. 2025 අවුරුද්ද තමයි මේ වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණි අවුරුද්ද වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් ඒත් එක්කම තාක්ෂණීය පැත්තනොත් දැන් අපි ඔය ලංකාවේ ඉකොනොමික් ගැන කරා තාක්ෂණීය වුණත් ලොකු වෙනසක් වෙච්ච අවුරුද්දක්. ඒයි තාක්ෂණයත් එක්ක ගොඩක් වෙලාවට සමාජෙත් එක්ක ඝට්ටනේ වැඩි වුණා ඒයි එක්ක. දැන් සෑහෙන අපිට පේනවා ඔක්කොම සෝෂල් මීඩියා පැත්තේ එහෙම AI වලින් ලොකු වෙනසක් වෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕන අපේ ඉලොන් මස්ක්ගේ සැටලයිට් එක ස්ටාර්ලින්ක් එකත් ඔන්න ලින්ක් වෙලා තියෙනවා අපිත් එක්ක. එතකොට අපිට පුළුවන් දැන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් එක ගන්න. මොකද ලංකාවේ ගොඩක් තැන්වලට ගොඩක් අයට තීච්ච අපහසුතාවයක් ඒකෙන් මගහැරුණා. 2025 අපි පැන්න ලොකු පිම්මක්. අනිත් එක මේ ඒකයි මං කිව්වේ සංජය මේ තාක්ෂණයේ ලොකු වෙනසක් වෙච්ච අවුරුද්දක් 2025. දැන් තාක්ෂණයේ පැත්තෙන් ලොකු වෙනසක් වුණා. ආර්ථික ඔය පැත්තෙනුත් වෙනසක් වුණා. ඉතින් කොහොම හරි අවුරුද්ද ඔහොම අරගෙන ඇවිල්ලා ඇත්තටම අවුරුද්දේ අවසාන මාස කීපේ තමයි අපිට ටිකක් දැනෙන විදිහේ ආපදා තත්යකට මුහුණ දෙන්න සිදුුනේ වුණා. ඒකෙන් අපි ගොඩක් ජනතාවට පීඩාවටපත් වුණා වගේම නොසිතූ විදිහට අපේ ආර්ථිකයට විශාල බලපෑමක් වුණා. ඒ වගේ මතක් කරන්න උසුපුන් අපි මේ වෙලාවේ අවස්ථාවක් කරගමු. ඒ අපේ අතරින් ඒ වියෝ වෙච්ච පිරිසටත් අපේ ගෞරවනීය සමුගන්ම ප්‍රකාශ කරමු මේ වෙලාවේ. ඉතින් නොසිතපු දෙයක් වෙලාවක වෙච්ච දෙයක්. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න අපේ රටට පාඩමක් ඒක වුණා. මොකද සුපුන්ට මතක ඇති ඉස්සර නම් අපි සාමාන්‍යයෙන් රූපවාහිනී channel අපිට රූපවාහිනී තමයි ගොඩක් සමීප. දැන් YouTube එකේ ඒක අතික්‍රමණය කරමින් ඉන්න කාලෙක ඉස්සර රූපවාහිනිය වුණත් ප්‍රවෘත්ති තමයි මිනිස්සු ගොඩක් වෙලාවට එකතු වෙච්ච තැන. ප්‍රවෘත්ති වල ඉස්සර කාලයක් වෙන් කරා කාලගුණයට මොකද්ද වෙන්නේ ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඒකත් එක්ක ඒ කාලේ තීච්ච තාක්ෂණෙත් එක්ක සාමාන්‍යයෙන් අපේ පැරණි අතර කතාවක් තියෙනවා. කාලගුණය කියන්නේ ඉතින් මේ උනාට පස්සේනේ කියන්නේ ඊයේ වෙච්ච දේ අද කියන්නේ වගේ කෑල්ලක හිටියා. ඒ කෑල්ල කියලා කියන්නේ හොඳම දැන් කාලගුණෙන් වහිනවා කියලා කියනවා නම් කුඩයක්වත් අරගෙන යන්නේ නැහැ. ඒ තරමට කාලගුණේ විශ්වාස. හැබැයි දැන් අපි කියන්න ඕන මතක් කරන්න ඕන අපේ රටේ මිනිස්සුන්ට දැන් ටෙක්නොලොජි එක අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පුරෝගතනය කරනවා. හෙට දවස ගැන කියනවා සහ මේ වෙලාවේ තව පැයක් ඇතුළත විනාඩි 10ක් ඇතුළත මොකද්ද වෙන්නේ කියන එක අපේ අතේ තියෙන ස්මාර්ට් ඩිවයිස් එකට ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකින්ද සෙල්ලමකට ගන්න එපා. දැන් මේ වෙච්ච දේවල් එක්ක අපි මේ කතා කරන්නේ හොඳම දේවල් දැන් අපේ අතේ තියෙනවා. ඒතකොට අපිට පෙර සූදානම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. අපේ ආපදා තත්ත්වයන්දී අපි විශේෂයෙන්ම රෙස්පෙක්ට් කරන්න ඕන අපේ පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු ඒ වීරයෝ ඒ වෙලාවේ බොහෝ මැදිහත් වීමක් කරා. ඒ වගේම අපේ අසල්වැසියා ඉන්දියාව සහ ඒ ඇතුළු අපේ මීත්‍ර පාර්ශ්වික රටවල් ටික අපිට සෑහෙන සපෝට් එකක් දුන්නා. විශේෂයෙන් අපේ මිනිස්සු අපේම ජනතාව වෙනුවෙන් අපේ මිනිස්සු මා ඉසුපුණුයි අපි එදා කතාත් කරා. මොකද බැරි වෙලාවත් අපිට ඒ වැස්ස වැටුන්නේ නැහැ. 2017 දී අපි ඒ වැස්ස ඒ වගේ වර්ෂාවකට අපි ලක් වුණා. ඒ කියන්නේ මේ ඔච්චර නෑ. ඒත් 300 ගානකට පොඩි ගානකට ආසන්න. හැබැයි මුළු ලංකාවෙම අපි සාමාන්‍යයෙන් බස්නාහිර පළාත දකුණු පළාත ඒකට වෙච්ච බලපෑම ඒකට වෙච්ච නිරාවරණය වෙච්ච එක අඩු වුණා. ඒකත් එක්ක තමයි අපේ මේ බස්නාහිර පළාතෙන් දකුණු පළාතෙන් මිනිස්සුන්ට ගිහිල්ලා අර උදව්ව කරන්න පුළුවන් උනේ. ඒ අවස්ථාව උදා වුණා. නැත්තම් මේක විශාල ව්‍යසනයක් බවට පත් වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි මේ විදියට අපි කියන්නේ බැලන්ස් උනේ. අනිත් එක ඒක ආර්ථිකයටත් ලොකු බලපෑමක් එල්ල කරා. මං හිතන්නේ ලොකු කියන්නේ කොටසක් වියදම් විදිහට රජයටත් දරන්න වෙනවා. මොකද මේක මහා භාණ්ඩාගාරේ පිරීලා ඉතිරිලා මොකද කරන්න ගියා ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ආවේ. දැන් ඔන්න මං හිතන්නේ යම්කිසි සුබවාදී ක්‍රියාමාර්ග රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. මොකද කළ යුතු දේවල් තියෙනවා. කළ යුතු දේවල් තියෙනවා සංජය. අනිවාර්යෙන් කළ යුතු දේවල් තියෙනවා. මොකද මේ මම එක පොඩි දෙයක් කියන්න ඕනේ. මොකද අර ජන ජීවිතේ සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා තියෙන්නේ ආපදාවට පත්වෙච්ච ප්‍රදේශවල මිනිස්සුන්ගේ. විශේෂයෙන් කියන්න ඕනේ දැන්
කුඩා ව්‍යාපාරයක් කරගෙන ඉන්න එහෙම නැත්නම් මොකක් හරි තව රැකියාවන් රාශියක් දීපු ව්‍යාපාර සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. එතකොට රජයක් විදියට මේ ව්‍යාපාර මිනිසුන්ගේ ජන ජීවිතය කියන්නේ දැන් අපි උදාහරණයක් විදියට ගන්නකො සංජය දැන් අපි ඉන්න ගේ නැති වුණොත් මොකද වෙන්නේ අපිට කියන්නේ අපිට කියන්නේ රස්සාව කරන තැන දැන් උදේ අද රස්සාව කරලා හෙට උදේ යනවා ඇතිච්ච තැන නෙමෙයි දැන් අද බලනකොට අද නෑ රස්සාව කරන තැනක් නෑ. මිනිස්සු නොහිතපු දේවල් ගම්මාන පිටින් අපි දැක්කා. අපි ඒ තැන්වලදී ඒ දේවල් වලට සම්බන්ධ වුණා සම්බන්ධ වුණා සහ ඒ වෙලාවේදී ඒ මිනිස්සු වෙනුවෙන් අපේ මිනිස්සු පෙළ ගැහිච්ච විදිය. ඒක සංජය අනිවාර්යෙන් රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද ඒක මේ දකුණේද කළුතරද බස්නාහිරද කියලා නෑ. සියලු දෙනා එකතු වෙලා කරන්න පුළුවන් උපරිම දේ කරා. සුපුන් මේ ඔය අතරේදී හරි ලස්සන වැඩ ටිකක් වුණා. මේ කමියුනිටි කිචන් වගේ අපි අපේ පුළුවන් සහයෝගය වගේ දේවල් වලට දුන්නා. මිනිස්සු තරහා තිරම් නොබලා තමන්ගේ දේවල් කරලා ඒගොල්ලෝ එකා වගේ එකට එකතු වෙලා ඒ වගේ අවස්ථාවලදී බත් පැකට් එකක් හදලා දෙනවා කියන්නේත් ඒක මාර්ගයම. ඕනේ දැන් මොකද හේතුව මම සියලු අවශ්‍යතාවයන් මේ වෙනකොට මම හිතනවා අර නිවාස පාසුකම් මේ වගේ දේවල් අරගෙන අනිත් දේවල් සියල්ල වගේ මේ වෙනකොට අපේ මිනිස්සුම එකතු වෙලා රජයේ මැදිහත් වෙන්නත් ඉස්සරලා අපේ මිනිස්සු ඒ දේවල් වලට සහභාගී වුණා. ඒක අනිතක දැන් අර මුලින්ම අර කරන්න තියෙන දේ අර ඉමීඩියට් ඒ අවස්ථාවේ කරන්න දෙන දේ තමයි මිනිසුන්ට අවශ්‍ය කරන කෑම ටික ඒ මූලික අවශ්‍යතා. මං හිතන්නේ තාක්ෂණය ගැන අපි කතා කරාම උපරිම මොකද මේ වෙලාවේ අර විශේෂයෙන් මම දැක්කා SL log එකේ අපේ මේ ඒ කණ්ඩායම සම්පූර්ණයෙන් තාක්ෂණයේ WhatsApp හරහා ඒ කියන්නේ ඒක කෝඩිනේෂන් එක කරන්නේ රට ඉන්න කට්ටියක්. ඒගොල්ලන්ට දැන් මෙහි ඇවිල්ලා වැඩ කරන්න බැරුණාට ඒගොල්ලෝ සෝෂල් මීඩියා වල ඒගොල්ලන්ට දැන් අපේ සමහර කට්ටිය Tamanට දැන් තියෙන ආපදාව ගැන කියන්න පුළුවන්. එයාත් එක්ක සම්බන්ධතාවයේ තියෙන ළඟම කෙනාට කියනවා එයාටත් සමහර වෙලාවට මුකුත් කරගන්න බැරි. ඒ වුණාට එයා ටක් ගාලා සෝෂල් මීඩියා හරහා ඒ කට්ටියව සම්බන්ධ කරන්න මාර ගේමක් දුන්නා. ඒක ඉතින් ඒවා මේ තාක්ෂණෙත් එක්ක යන කෑලි. එතකොට දැන් අර ඔයා කිව්වාගේ කමෙන්ට් කිචන් මම දැක්කා තැන් කීපයකම ඇත්තටම මේ දවස් ගණන් මම හිතන්නේ දවස් ගණන් කෑම පාර්සල් සමහරලාට 10000 උයපු තැන 12100කට ආසන්න සංඛ්‍යාවක් කරා. ඉතින් ඒවා එකෙන්ම රෙස්පෙක්ට් මචං එතන ඒ කරපු කෑල්ල මාරයි. සෑහෙන පිරිසක් අපි අඳුරගත්තා. සෑහෙන පිරිසක් ඒවට සම්බන්ධ වුණා. ඒවා මාර දේවල්. ඒ වගේම තමයි ඉතින් අපේ ඒ තැන්වලට අපි ගියාම විපතටපත් වෙච්ච ජනතාවත් ගොඩක් වෙලාවට ඉතින් ඒ මිනිස්සුත් Tamanට කරන්න පුළුවන් උපරිමේ සහනාධාර දෙන්න ආපු කට්ටියට කරා. ඉතින් නොයෙක් කතන්දරත් තිබ්බා ඒ අතරේ මතක ඇති ඔය කොළඹ ප්‍රදේශයේ මුල් ඒරියාව ඔය වගේ ප්‍රදේශවල ඉතින් ඒ මිනිස්සුන්ගේ ඉතින් thinking patterns අපිට වෙනත් කරන්න ඒවත් එක්ක පොඩි හැලැප්පින් වුණා. නමුත් 80%ක් විතර බොහෝම සාර්ථක විදියට මිනිස්සු අපේ මිනිස්සු ඒකට නොබියව මූණ දුන්න එක ඇත්තටම වටිනවා. අපිට හොඳ පාඩම්. දැන් අපි මේ කතා කරන්නේත් ඒකයි. දැන් මේ දිට්ටුවම බේස් කරගෙන ගොඩක් දැන් අපි මේ පැත්තට බර වුණේ අපේ මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් මේක. අර අපි කියන්නේ උගත් පාඩම් මේ ඉදිරියේදී මොනවද කරන්න තියෙන්නේ කියන දෙකට හොඳම නිදසුණක්. මොකද 2004 ආපු සුනාමි උදුර ඒ වගේම ජීවිතේට අපි දැකලා නැති දෙයක්. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සයික්ලෝන් එකක් නැත්තම් සුළි සුළඟක් කියන එක ලංකාවට මේ විදියට බලපාපු එක අලුත්ම දෙයක් මේක. අලුත්ම දෙයක්. කලින් අපි දැක්කේ නිකන් ඇමරිකාව ඒ වගේ පැතිවල දකුණු ඇමරිකාව ඒ වගේ පැතිවල මේ වගේ දේවල්. හැබැයි ඔන්න දැන් ඔන්න ඒ කියන්නේ ඉතින් රටක් එහෙම කියලා වෙනසක් නැහැ. ඕන කෙනෙක්ට ඕනම වෙලාවකදී ඇති වෙන්න පුළුවන් ආපදාවකට. ඒ ආපදාවකදී අපි මොකද කරන්නේ? කියන කෑලි ටික ඉතින් අනිවාර්යෙන් දැන් මං හිතන්නේ අනිවාර්යෙන්ම ඉම්ප්ලිමන්ට් කර යුතු කාරණා ටිකක් තමයි කොහොමද මේ වගේ ආපදා තත්ත්වයකදී අපි මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග සහ රජයක් විදියට ආයතනයක් විදියට ව්‍යාපාරයක් විදියට මොකද්ද තියෙන plan B එක තමන් තනි පුද්ගලයෙක් වශයෙන් මොකද්ද කරන්න ඕන කියන එක ඇත්තටම ආපහු හිතලා බලන්න හොඳ කාලයක්. අනිත් එක දැන් ඔය ඔකත් එක කතා ගොඩක් හැදුනනේ. වැව් වැරියේ නෑ, සොරව් වැව් පුරෝ ගත්තා, සොරව් වැරියේ නෑ. ඔය කතා ගොඩාක් එක සමාජ දේශපාලනිකව සහ සමාජීව ගොඩනැගිච්ච කතා රාශියක් තුන. මං හිතන්නේ දැන් හොඳ අවස්ථාවක් තියෙනවා
ඔය වගේ ඒ හැම කතාවක්ම ඉතින් සමහර කතාවල ඉතින් ඇත්තටම ඒව නම් අතහැර දාන්නත් පුළුවන් කතා තියෙනවා දේශපාලනික වශයෙන් කියන කතා නම් ඉතින් අපි ඒක අපි පැත්තකින් තිබ්බත් සමහර කතාවලට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් හැමෝම කතා කරලා බලන්න ඕන මොනවද කියන කතා ඒව ඇත්තක් තියෙනවද මොනවද ඒවට ගන්න පුළුවන් පිළියම් කියන එක සුබුන් ඉතින් බලන්න වෙනවා මොකද සමහර තැන්වල යම් අතපසුවීම් වුණා කියන එක අකමැත්තෙන් වුණා පිළිගන්න වෙනවා. කොහොම හරි 2025 කියන්නේ සංජය අපිට පාඩම් ගොඩක් උගන්වපු වසරක් වුණා. ඉතින් මං හිතන්නේ මේ වසර අපි ඉතාමත්ම මං හිතන්නේ හිතපුත් නැති විදිහට ඉක්මනින් බලලා මේ බලනකොට වසර ඉවරනවා වගේ වැඩක්. මොකද හේතුව මේ අපි අර අදත් වැඩිපුර මේ අවුරුද්ද ගැනම කතා කරලා පටන් ගත්තේ අපිත් දැන් අලුත් අවුරුද්දකට නේ ඇවිල්ලා තියෙන 26 අවුරුද්දට අලුත් තැනක ඉඳගෙන අපි පේනවා ඇති සෙටප් එක දැක්කාමත් අපි පොඩ්ඩක් අපිත් අඩියක් දෙකක් ඉස්සරහට තියලා තමයි දැන් මේ වැඩේට පටන් ගන්න තියෙන්නේ. ඒකත් එක්ක සුපුන් මං හිතනවා මේ වෙලාවේ අපි ඒක මතක් කරොත් හොඳයි කියලා මේ ඔය දිට්වා සුලිකුණාටුවත් එක්ක අපේ මිනිස්සු දැන් යම්කිසි පීඩාවකට පත් වෙලා ඉන්න මිනිස්සු ඒ මිනිස්සු තමන්ගේ දිරියෙන් නැගිටින්න හදන වෙලාවක් මේක 2026 කියන්නේ. ඉතින් අපි ඒ සියලු දෙනාට අපිට පුළුවන් විදියට අපි ශක්තිය වුණා සිදුවීම වෙච්ච වෙලාවෙ ඉඳන් මේ වෙනකරුත් අපි ඉදිරියටත් ඒ ශක්තිය ලබා දෙමු මේ මිනිස්සුන්ට දිරියෙන් නැගී සිටින්න. ඉතින් ඒක විශේෂයෙන් අපි හිතනවා ඉදිරියේදී අපේ මිනිස්සු අර ෆීනික්ස් කුරුල්ලා වගේ තමයි සිංහල ජාතිය ශ්‍රී ලාංකිකයෝ කියන විදියට අපි ඔය ප්‍රශ්නවලදී අපි නැගිටිනවා අපි ඔක්කොම එකා වගේ කෙලින්ම අපි ඒක දැක්ක සුපුන් පිට්ටා සුලිකුණාඩු වෙච්ච වෙලාවේ ආගම් ભેද, ಜಾති ભેද, කුල මල කිසි දෙයක් නැහැ. සියලු දෙනා එක්කා වගේ එක විදියට එකතු වුණා. ඉතින් අපි හිතනවා ඉදිරියටත් ඒ දේ ආරක්ෂා කරගන්න ඕනේ. අපි සියලු දෙනාට ශක්තියක් වෙමු. අපි ප්‍රාර්ථනා කරමු මේ සියලු දෙනාට මේ අවස්ථාවේ ශක්තිය ධෛර්යයෙන් නැගී සිටින්න මේක හොඳ අවස්ථාවක් කරගමු. මං හිතනවා ඉදිරියට හොඳ පාඩම් ටිකක් ඉගෙනගෙන අපි මෙතනින් ඉදිරියට යමු කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් අනිත් එක දැන් මේ 26 අවුරුද්දෙත් සියලු දෙනාට ඇත්තටම කරන්න වැඩ ගොඩක් තියෙනවා රටක් විදිහට. ඒ වගේම පෞද්ගලිකව තමන්ගේ දේවල් ගත්තාම හැමෝටම බලාපොරොත්තු සහ හීන කියන දේවල් තියෙනවා. පොඩ්ඩක් සමහර ප්‍රශ්නත් එක්ක මේ හීන කියන ඒවා පස්සට ඇදිලා තියෙනවා. නමුත් අර සංජය කිව්වා වගේ අර තමන්ගේ ඉලක්කවලට යන්න පුළුවන් වෙන්න වසරක් වේවි කියලා අපි ප්‍රාර්ථනා කරා 2026. ඒත් එකම සුපුන් අර පොඩ්ඩක් ගෝලීය දේශපාලනයේ උඩු යටිකුරු වෙන සිදුවීමක් අද වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි දැන් මේ වැඩේ කරන්න ඉන්නකොට ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි අද උනේ. ඇමරිකානු රජය විසින් ඒ මැදිහත් වීම වෙනිසිවුලාවට කරපු එකත් එක්ක අපිට ඉදිරියේදී මොන ප්‍රශ්නවලට අපිට රටක් විදියට එතකොට අපිට දකුණු ආසියාව විදියට එතකොට ලෝක බලවතුන් එක්ක හැසිරීමත් එක්ක සමහර විට මොනවද වෙන්න තියෙන කතන්දර කියලා අපිට බලන්න වෙනවා දැන් මේ ඉදිරියේදී. එතකොට අපි මේ එන විදිහට අපි ඔයගොල්ලොත් එක්ක ඉදිරියේදී මේ දේවල් ගැන සාකච්ඡා කරන්න ඒ කරුණු ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔව් ඇත්තටම සංජය මේ දැන් අපි සෝෂලි සහ මේ පොලිටිකල්ස් ගැන කතා කරනවත් එක්කම අපි තව අපේ ඉන්ටර්විව් සීරීස් එකක් යනවා අපේ channel එකේ. ඒ ටිකත් අපිට ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තව අපිත් එක්ක ගෙස්ට් ආටිස්ලා කතා කරනවා, අපි පොත් ගැන කතා කරනවා, අපි හෙල්ත් එක ගැන කතා කරනවා. ඒ වගේ අපි පොඩ්ඩක් ඉස්සරහට ඔව් ඇත්තටම දැන් මේ channel එකේ සංජය අපි බලාපොරොත්තු වෙන්නේ හෙල්ත් එක ඊළඟට නීතිය ඊට පස්සේ හැමදේම ගැන අපි වයිඩ් ඕපන් කතා කරනවා. අපි ආරාධනා කරනවා දැනුම තියෙන මිනිස්සු, කියවන මිනිස්සු, බලන මිනිස්සු, අහන මිනිස්සු, සමාජයේ මේ කැරකෙන මේ ලෝකෙත් එක්ක කැරකෙන මේකත් එක්ක ගමන් කරන මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි ඕනම වෙලාවක විවෘතයි කතා කරන්න. අපිට කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායි. අපිත් එක්ක එකතු වෙලා ඕගොල්ලෝ දන්න දේ අපි නොදන්න දේ අපි සියලු දෙනා එක්ක ෂෙයා කරගමු. ඔව් මේක අර සංජය කිව්වා වගේ මේක ඇවිල්ලා මේ කමියුනිටි එකක් අපි එකතු වෙලා හදාගත්ත දෙයක්. මේක ඇත්තටම මේ කියන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුෙන් කරපු එකක් නෙමෙයි. ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ දන්න දෙයක් අපිත් එක්ක කතා කරන්න අපේ ස්ටුඩියෝ එකට එන්න. ඒකටත් ඕගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා මොනවා හරි තියෙනවා නම් අපිට ඉන්බොක්ස් කරන්නත් පුළුවන්. අපේ සෝෂල් මීඩියා channels ඔක්කොගම ඕගොල්ලෝ දන්නවා තියෙනවා. ඉතින් මේ අපි ඕගොල්ලන්ගේ දැනුමත් අපිත් එක්ක බෙදාගෙන අපි මේක රටේ ජනතාවට අපි ෂෙයා කරගමු. මං හිතන්නේ අර සංජය කිව්වා වගේ මතක ඇතුව
අපිත් එක්ක රැඳිලා ඉන්න මං හිතන්නේ ඕගොල්ලන්ටත් ඉන්ට්‍රස්ට් වැදගත් වෙන මාතෘකා රාශියක් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතා කළ යුතු මාතෘකා ටිකක් තියෙනවා මම හිතන්නේ සුබුන් අපි දෙන්නත් හොඳ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සරහට වෙන්න පුළුවන් 180කට වෙන්න පුළුවන් හොඳ අත්දැකීම් ටිකක් ගත්තා අපි මේ ටික අපි ඒක ගැන වෙනම එපිසෝඩ් එකක් කතා කරන්නම්. ඒක මරු කෑල්ලක හිටියේ ඒකත් එක්ක තමයි අපි ඇත්තම කිව්වොත් මේ වැඩේදී බිසි වුණේ. කොහොම හරි දැන් ඔන්න ප්‍රශ්න ටික ඉවර කරගෙන අපි ඔන්න දැන් එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඊකටම අපි වැඩේ කරගෙන යන්න තමයි මේ ප්ලෑන් එක. ඉතින් අර පොඩ්ඩක් සමා වෙන්න ඕනේ මොනවා හරි අතපසුවීමක් වුණා නම් වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා නම් ගොඩක් කට්ටිය අපිට කතා කරා වැඩ කරමු කියලා. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක වැඩ දිගටම කරගෙන යන තේ අවස්ථාව මේ ගන්න හදන්නේ මේ ස්ටාර්ට්අප් එක 2026 අපි පට්ට ඉලක්කයකට යන්න ඉන්නේ සුපිරි වැඩක් දෙන්න හදන්නේ. ඒ හින්දා දිගටම අපිත් එක්ක ඉන්න අනිවාර්යයෙන් Prime Exo එක රැඳිලා ඉන්න අපිව ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ තියෙන යෝජනා චෝදනා අය වගේ අපිට ඉදිරිපත් කරන්න ඕගොල්ලන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් ඒකත් අපිට සඳහන් කරන්න. ඉතින් එහෙනම් සංජය අද අපි කතා බහ මේ විදිහට 2025 සහ 26 ආරම්භයත් එක්ක අපි මේ කතා බහ මෙතනින් අවසන් කරමු. ඉතින් ආපහු මේ වගේම තව කොටසක තව දවසක කියන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී තවත් නොබෝ දිනකින් අපි කතා කරමු මේ ගෝලීය දේශපාලන උණුසුමත් මේ රටේ මේ ව්‍යසනයට පස්සේ අපි නැගිටිල්ලත් ඒව ගැන සියලු දේවල් එක්ක මොකද වෙන්නේ කියන එක අපි කතා කරමු. ඕන දෙයකට අපි විවෘතයි. එහෙනම් සුපුන් එහෙනම් අපි සියලු දෙනාටම ස්තුතියි කියලා අපි අද දවසේ කතාව අවසන් කරමු. ආයි හම්බෙමු.